කාලේ වල මට දැනගන්න මේ විහංග ප්‍රමුඛ කියලා කවුරු හරි විහංග ප්‍රමුඛ කියලා කෙනෙක් ගෙනත් ඉන්නවද කියලා. විහංග ප්‍රමුඛ කියලා කවුරු හරි ගෙනත් ඉන්නවද මිනවංගොඩ? මිනවංගොඩ පොලිසියද නෑනේ මම පොලිසියෙම කස්ටම් එකේ. මගේ මල්ලි අපිට මෙහෙම තාම ගෙනන්නන්න දුන්නේ අර ඔය කෑ ගහන්නේ මේ මල්ලියනේ. මොකද්ද කේස් එක? මට පොඩ්ඩක් ඔය කෑ ගහන්නේ මල්ලි. ඥාති අයියයි ලෝය මහත්මයා පිටත් කරලා යවුවා මල්ලි ඉන්නවද බලන්න කියලා. ඒ මල්ලි ඉන්නවා මෙහෙම සෙල් එකේ මාංචු දාලා ලෝය මහත්මයාත් එක්ක තහවුරු කරා. බලාගෙන හිටිය බය වෙලා වගේ කතා කරෙත් නෑ කියලා. එතුමා කිව්වා පුතාගෙන් කිසිම කට උත්තරයක් ගන්න බැරි වුණා. අපි දැන් යම් මද්ද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකේ තියා ගැනීම චෝදනාව මත උසාවියේද ඉදිරිපත් කරනවායි කියලා. මට මේ අවස්ථාවේදී අපි දෙදෙනාටම කරගන්න කියන්න නෑ. නමුත් මම ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කරා එමෙලදාරියට. උඩට යද්දි මල්ලි සෙල් එකේ තුල හිටියා මොනේ තුවාල තිබුණා. බැටිලා වගේ හිටියේ. මෙයා එක්ක ගත සුකුණුත් එතන හිටියා. ගරිජ් එකේ අයිතිකාරයා. එයාත් එක්ක එකතු වෙලා මෙයාව උසාවිය යන ඇඳුමක් අඳලා එහෙම ලැහැත්ති කරා. මල්ලිට කිසිම 100ක් ඇස්සරන් හිටියට එයාට පණක් තිබුණේ නෑ. පාර දීලා කියලා තමයි මනත් හැංගුනේ. මෙයාට කතා කරගන්නවත් බැරි තත්ත්වයක් තිබුණා. එතන හිටපු නිලධාරීන් ඉල්ලුවා මං පුතාව රෝහලකට අරන් යන්න කියලා. ඒ කට්ටිය කිව්වේ උසාවියෙන් බන්ධනාගාර රෝහලට යවනවායි කියලා. ඒකට මෙයාව දාන් කට්ටියත් මම උසාවි ගෙනියන්න. ඒ දාගන්නකොට මට තේරුණා මෙයා හුස්ම ගන්නෙ නෑ කියලා. මම එතන නිලධාරීන් කෑගුවා මෙයා හුස්ම ගන්නෙ නෑ. මෙයාව හොස්පිටල් ගෙනියන්න ඕන කියලා. ඊපස්සෙම කොළඹ ජාතික රෝහලට මෙයාව යොමු කරේ. මමත් ඒකම ගියා. ඒ යනකොට මෙයා නැති වෙලා හිටියා.